ඉතින් හා යාළුවනේ කොහොමද? ඉතින් අද වීඩියෝ එකකින් අපි අරගෙන අවිල්ලා තියෙන්නේ මේ දවස්වල හැමෝම හොයන WhatsApp username page එක ගැන කතා කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන කොහොමද මේ WhatsApp username එක අපි ෆෝන් එකට දාගන්නේ, username එක හදාගන්නේ, මේ username එකට කොහොමද අපි key එකක් save කරගන්නේ, key එකක් දාගන්නේ කොහොමද කියලා මේ හැම දෙයක්ම අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක ඕල් දාලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එක මාර්ග ළඟටම ගෙන්ව ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මේ විදිහට ඔයාගේ WhatsApp එක open කරගන්න. open කරගත්තට පස්සේ මෙහා පැත්තේ මුල්ලෙම තියෙන dot තුන click කරන්න. ඒ click කරගත්තට පස්සේ setting වලට යන්න. setting වලට ගියාට පස්සේ setting යටතේ account කියලා option එකක් තියෙනවා. account කියන option එකට යන්න. ඒකට ගියාට පස්සේ your account යටතේ username කියලා page එකක් ඔයාලට අලුතෙන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ page එක ඔයාගේ phone එකේ නැත්නම් දැන් ඔයා Play Store එකට ගිහිල්ලා ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සේ මෙතනට ආවහම මේ username එක කියලා ඔයාලට option එකක් බලා ගන්න පුළුවන්කම හම්බෙයි. ඉතින් මේ username කියන option එක පාරක් click කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ අපිට username එකක් දැන් create කරගන්න තියෙන්නේ. ඉතින් create කරගන්න අපි create username කියන එක උඩ එකපාරක් touch කරන්න ඕනේ. එහෙම touch කරගත්තට පස්සේ අපිට username එකක් මේ විදිහට දැන් create කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් අපි බලමු username එකක් create කරගෙන. ඉතින් මම මේ විදිහට මගේ නම පාවිච්චි කරලා මම username එක හදාගත්තා. username එක දාගත්තා. හැබැයි මේ username එක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම හම්බෙන්නේ නැහැ. මොකද ඉතින් මතක තියාගන්න ඕනේ අපි මේ username එක දානකොට එක්කෙනෙකුට විතරයි WhatsApp එකේ මේ එක නමකින් username එකක් හදාගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් මම මේ විදිහට චාමරසිරි කියලා username එකක් හදාගත්තා. හැබැයි ඒකට මේ username එක මෙයාලා කියනවා මේක ඔයාලට පාවිච්චි කරන්න බෑ කියලා. මොකද වෙන කෙනෙක් මේ වෙනකොටත් මේ username එක පාවිච්චි කරනවා කියලා අපිට WhatsApp එකෙන් කියනවා. එතකොට මම මගේ අනිත් WhatsApp account එකට චාමරසිරි කියලා username එක පාවිච්චි කරා. ඉතින් මේ වෙනකොට මට මේ WhatsApp එකට ඒ username එක පාවිච්චි කරලා මට username එකක් හදාගන්න පුළුවන්කම හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයත් ඔයාගේ නම පාවිච්චි කරලා ක්‍රියේටිව් විදිහට username එකක් හදාගෙන තියෙනවනම් ඔයා දැම්ම ගිහිල්ලා WhatsApp එකේ මේ username කියන තැන ඔයාගේ username එක save කරලා තියාගන්න. මොකද ඒ මොනේ නැත්නම් ඔයාගේ username එක ඔයාගේ නම පාවිච්චි කරලා කෙනෙක් username එක හදාගත්තොත් ඔයාට ඔයාගේ නම පාවිච්චි කරලා ඔයාට ඕන විදිහට username එක හදාගන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි හදාගත්තට පස්සේ මේ username එක මට පාවිච්චි කරන්න බෑ. හැබැයි අපිට WhatsApp එකකින් option එකක් දීලා තියෙනවා. WhatsApp එකෙන් අපිට suggest කරන username එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පහළ පේනවා suggest a username කියලා. ඒක උඩ එකපාරට touch කරන්න. එහෙම touch කරාට පස්සේ මට WhatsApp එකකින්ම suggest කරලා දෙනවා චාමරසිරි 640 කියලා username එකක්. ඉතින් ඒක මට use කරන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් අපි ඒකට කැමති නම් අපි save කියන button එක click කරන්න ඕනේ. එහෙම කැමති නැත්නම් අපි කැමති විදිහට username එක පාවිච්චි හදාගන්න කැමති නම් අපි මෙතනට අපිට ඕන විදිහේ කවුරුත් දාලා නැති username එකක් අපිට දාගන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් මම මෙතන මම කැමති විදිහට මම username එකක් දාගන්නවා. ඉතින් මම චාමර බිඳුව කියලා username එකක් හදාගත්තා. ඉතින් මේ වෙනකොට මට මේක available මට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ username එක කවුරුත් මේ වෙනකොට මේ විදිහේ username එකක් පාවිච්චි කරලා නැහැ. ඉතින් මම මේකට මගේ username එකට කැමතියි. ඒ නිසා මම පහළ තියෙන save කියන බටන් එක එකපාරක් touch කරනවා. මේ touch කරගත්තට පස්සේ අපිට පෙන්නනවා your receive username එක අපි receive කරා මෙන්න මේ username එක කියලා යාලා කියනවා. ඉතින් පහළ තියෙන done කියන බටන් එක එකපාරක් touch කරන්න. ඉතින් මේ විදිහට touch කරාට පස්සේ අපිට පෙන්නනවා අපේ username එක මොකක්ද කියලා චාමර බින්දුව කියලා පෙන්නනවා මෙතනින්. ඉතින් මේ username එක පාවිච්චි කරලා දැන් අපි කියන්න ඕනේ දැන් මම කලින් කිව්වා අපිට මේ username එක පාවිච්චි කරලා ඕනම කෙනෙකුට අපිත් එක්ක WhatsApp හරහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට අපිත් එක්ක WhatsApp හරහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවනේ. ඒ නිසා දැන් අපි කැමති නැත්නම් එහෙම කවුරුවත් අපි username පාවිච්චි කරලා එක එක්කෙනා අපිට message කරනවා නම් අපිට කතා කරනවා නම් අපි කැමති නැත්නම්
ඒකටත් ඔප්ෂන් එකක් තියෙනවා අපේ සිකියුරිටි එක වැඩි කරගන්න. ඉතින් පහළ තියෙනවා contact my by username මේ contact me by username කියලා. ඉතින් ඒක උඩ එකපාරක් ටච් කරන්න. එම ටච් කරාට පස්සේ පළවෙනි ටික් එක පළවෙනි එක ටික් එකක් වැටලා තියෙනවා. දෙවෙනි එක ටික් එකක් වැටලා නැහැ. ඉතින් මේ දෙවෙනි එකට ටික් එකක් දාගන්න. එහෙම දාගත්තට පස්සේ මට WhatsApp එකකින්ම මට කෝඩ් එකක් යාලා ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේ කෝඩ් එක අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. කවුරු අපිට chat කරන්න හදනකොට මේ key එක on කරලා නැත්නම් කවුරු අපේ username එක අපි පාවිච්චි කරලා දැන් හිතමු මගේ චාමරනේ. දැන් කවුරු මගේ username එක දැනගෙන චාමර බිඳුව කියලා ගහලා ඒක නම් කෙලින්ම මාත් එක්ක chat කරනවා. ඉතින් මම මේකට කැමති නැත්නම් මගේ අවසරයකින් තොරව කාටවත් මට chat කරන්න පුළුවන් chat කරනවට කැමති නැත්නම් මම මේ save key කියන එහෙම නැත්නම් මේ key එක on කරගත්තට පස්සේ කවුරු මගේ නම පාවිච්චි කළා දැන් චාමර බිඳුව කියලා පාවිච්චි කළා මට chat කරන්න හදනකොට ඒ කෙනාගේ මෙන්න මේ කෝඩ් එක ඉල්ලනවා. ඉතින් මේ කෝඩ් එක අපි ඒ කෙනාට දුන්නොත් විතරයි අර username එක පාවිච්චි කළ කෙනෙකුට අපිත් එක්ක chat කරන්න පහසුකම හම්බෙන්නේ. ඉතින් ඔයා කැමති නම් ඔයාට පුළුවන්කම හම්බෙනවා මේ විදිහට මේ key එක on කරගන්න. හැබැයි මෙන්න මෙතන තියෙන කෝඩ් එක ඔයා අනිවාර්යයෙන්ම screenshot එකක් හරි ගහලා කමන්නේ. මේ key එක නැති කරගන්නකෝ අමතක කරගන්නකෝ තියාගන්න. මොකද username එක පාවිච්චි කරලා කවුරුවත් message කරන්න හදනකොට ඔයත් සම්බන්ධ වෙන හදනකොට අනිවාර්යයෙන් මේ කෙනාට මෙන්න මේ කෝඩ් එක ඉල්ලනවා. ඉතින් මම මේ කෝඩ් එක මම මේ වෙලාවේ දාන්න යන්නේ නැහැ. ඒ නිසා මම මෙතනින් බැක් වෙනවා. ඉතින් මේ විදිහට බැක් වුණාට පස්සේ අපිට මේ username එක අපිට වෙනස් කරගන්න change කරගන්න වගේ ඕන නම් අපිට පුළුවන් මෙහා පැත්තේ තියෙන උඩම තියෙන edit කියන බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ අපිට මේ change username කියලා හම්බ වෙනවා. ඒ change username එක මේ ටච් කරාට පස්සේ අපිට අපේ username එක change කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ username එක delete කරගන්න ඕන නම් edit කියන බටන් එක ටච් කරාම මේ delete username කියන option එක අපිට දීලා තියෙනවා WhatsApp එකෙන්. ඉතින් මේ විදිහට තමයි WhatsApp එකට අපි username එකක් දාගන්නේ. ඉතින් ඔයත් දැන් ඔයාගේ username එකට save කරලා හදාගන්න. මොකද ඔයා දැන්ම මේ WhatsApp එකකින් මේ username එක ඔයාගේ account එකට හදාගත්තේ නැත්නම් ඔයාගේ නම පාවිච්චි කරන කවුරු username එකක් හදාගත්තොත් ඔයාට ඒ username එක පාවිච්චි කරලා ඔයාට username එකක් හදාගන්න අවස්ථාව හම්බෙන්නේ නැති නිසා. ඉතින් කොහොමත් මේ අවුරුදු අවසාන වගේ වෙනකොට WhatsApp එකෙන් මේ username එක පාවිච්චි කරලා අපිට chat කරන්න පහසුකම් අපිට හදලා දෙන බව අපිට WhatsApp එකෙන් දන්වලා තියෙනවා. ඉතින් එතකන් ඔයත් ඔයාගේ WhatsApp එකේ username එක create username එක දාගෙන හදාගෙන තියාගෙන ඉන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් පහලින් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහසක් comment එකක් විදිහට අපිට ලියන්න. මේ වීඩියෝ එක බලන්න කැමති ඔයාගේ යාළුවෝ ඉන්නවා ඒ අයට share කරන්න කියලා අපි ඔබට ආදරෙන් සිහිපත් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබ හැම කෙනෙකුටම සම්මා සම්බුදු සරණයි.